එකකුත් අරගෙන ඊට පස්සේ මම ගියේ අද දෙන්න තියෙන ඕඩර් එක බාර දෙන්න. ඕඩර් එක කිව්වට ඔයාලා ගැන දන්නේ නැහැනේ. මම මුලින්ම කියන්නම් මොකද මගේ ස්මෝල් බිස්නස් එක කියලා. ෆ්ලවර් බොකට්ස් තමයි මම කරන්නේ. ඊට අමතරව gift box, chocolate box ඒ දේවලුත් කරනවා. මේ තියෙන්නේ අද දෙන්න තියෙන ඕඩර් එක. ඔයාලටත් මේ වගේ gift එකක් දෙන්න ඕනි නම් අපේ page එකට message එකක් දාන්න. ඔයාලත් මගේ page එක follow කරලා තියාගන්න. මම මෙතනින් දාන්නම් මගේ page එකේ විස්තර WhatsApp number එකත් එක්කම. ඒ order එකත් බාර දීලා ඊළඟට මම ගියේ ප්‍රසාද් එකට. ඉතින් මම ඊට පස්සේ ආවේ ප්‍රසාද් එකට තමයි shopping කරන්න. ෆ්‍රොක්ස් වගේම ඩෙනිම්, ටී-ෂර්ට්, ක්‍රොප් টොප් හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මට හිත ගියපු ඇඳුම් වල අවුට්ෆිට් ටික මේ වගේ තමයි තිබුණේ. පස්සේ මම ආවේ ප්‍රසාද් එකේ තියෙන නික්නැක් එකට. මේකේ කියුට් දේවල් ගොඩාක් තියෙනවා. ලන්ච් එක ගන්න. අද මම ලන්ච් එක ගන්න යන්නේ සෝලිස් එකට. ගිහලා බලමු එහෙනම් මොනවද තියෙන්නේ කියලා. මම දැන් එතනට ආවා. එතනට ගිහින් බලමු මොනවද ඕඩර් කරන්න කියලා. අපි සීෆුඩ් රයිස් එකක් තමයි ඕඩර් කරේ. රයිස් එක නම් මාරම රසයි. අපි දැන් කාලා ඉවරයි ළමයි. අපි දැන් එළියට යනවා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. දැන් මම යන්න හදන්නේ පැල තවානට. මම මෙතනට ආවේ මේ තාම්බෝචියා කියන ප්ලාන්ට් එක ගන්න. මම ඒකෙනුත් පැලයක් අරගත්තා. ඊළඟට අපි යන්නේ පොඩි ගොස්සරි ටිකක් ගන්න තියෙනවා. ඒ අයිටම් ටික ගන්න කේල්ස් එකට යනවා. ඉවරයි. දැන් අපි හදන්නේ ගෙදර යන්න. එහෙනම් ළමයි අද vlog එක ඉවරයි. ආයෙම ලස්සන vlog එකකින් අපි හම්බ වෙමු. මගේ channel එක subscribe කරන්න. See you, bye.